සුබ දවසක් කියලා පිළිගන්නවා. හෙල්ති කිචන් දිනු YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න හැම දෙනාවම ඔන්න ඉතින් වෙනද වගේම අදත් මම ඔයගලන්ට හරිම ලේසියෙන් හදා ගන්න පුළුවන් රෙසිපියක් තමයි අරගෙන ආවේ. ගෙදර ඉතුරු වෙච්ච බත් වලින් හරිම ලේසියෙන් දොඩොල් එකක් කොහොමද හදාගන්නේ කියලා තමයි අද මම කියලා දෙන්නේ. ඉතින් මේ වගේ ලස්සනට හරිම රසට ඔයගලන්ට මේක හදා ගන්න පුළුවන්. මේ තියෙන්නේ මම හදාගත්ත දොඩොල් එකේ අවසාන නිමාව. එහෙනම් අපි දැන් බලමු කොහොමද මම මේ දොඩොල් එක හදන්නේ කියලා. මම මේකට බත් කප් දෙකක ප්‍රමාණයක් අරන් තිනවා. බත් කප් දෙකක් කියලා කියන්නේ ග්‍රෑම් වලින් ගත්තොත් ග්‍රෑම් 300ක වගේ ප්‍රමාණයක්. මම මුලින්ම ඒක බ්ලෙන්ඩර් ජාරයකට එකතු කරගන්නවා. ඔයගලන්ට මේකට ඕනම හාල් වර්ගයක බත් එකක් එකතු කරගන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලෝ ගන්න බත් එක දැඩි වගේ නම් කිරි ටික එකතු කරලා විනාඩි 10ක් විතර වහලා තියලා ඔයගොල්ලෝ බ්ලෙන්ඩ් කරගන්න. එතකොට ඔයගලන්ට කෑලි හිටින්න නැති වෙන්න මේක හරිම ලේසියෙන් බ්ලෙන්ඩ් කරගන්න පුළුවන්. මම මේකට පොල් කිරි ටික දැන් එකතු කරගන්නවා. පොල් කිරි වලින් කොටසක් තමයි මම මේ වෙලාවේදී එකතු කරගන්නේ. මම මේකට පොල් කිරි මිලිලීටර් 800ක ප්‍රමාණයක් අරන් තිනවා. ඉතින් පොල් කිරි ගනිද්දී හොඳ උකු පොල් කිරි අරගන්න. එතකොට තමයි මේ දොඩොල් එක ඔයගලන්ට රසට හදා ගන්න පුළුවන්. පොල් කිරි ටික එකතු කරලා මම මේක හොඳින් බ්ලෙන්ඩ් කරගන්නවා. දැන් මේ තියෙන්නේ බ්ලෙන්ඩ් කරාට පස්සේ අතින් අල්ලලා බැලුවාම මේ විදියට කෑලි නැති වෙන ගානටම මේක බ්ලෙන්ඩ් කරගන්න ඕනේ. මම මේක දැන් දොඩොල් එක හදා ගන්න වාජනයට එකතු කරගන්නවා. මම දැන් කලින් ඉතුරු කරගත්ත පොල් කිරි ටික තමයි මේ එකතු කරගන්නේ. ඒක බ්ලෙන්ඩ් කප් එකට එකතු කරලා කලවම් කරලා මම ඒක එකතු කරනවා. සිහින්ම කපාගත්ත හකුරු ග්‍රෑම් 200ක ප්‍රමාණයක් තමයි මේ එකතු කරගත්තේ. ඉතින් හකුරු වෙනුවට ඔයගලන්ට පුළුවන් මේකට සීනි උනත් එකතු කරන්න. සීනි එකතු කරනව නම් සීනි ග්‍රෑම් 200කින් ඔයගලන්ට පුළුවන් සීනි පැණි එකක් හදාගෙන මේකට එකතු කරන්න. මම මේකට ලුණු තේ හැඳි කාලක් සහ කරදමුංගු කුඩු තේ හැඳි භාගයක ප්‍රමාණයක් එකතු කරනවා. දැන් මේක මම අඩු ගින්දරේ ලිපේ තියා ගන්නවා. ලිපේ තියාගත්ත වෙලාවේ ඉඳන්ම මේක එක දිගටම හැඳි ගන්න ඕනේ. ඉතින් හැඳි ගාන එක නවත්තන්න නැතුව එක දිගටම මේ දොඩොල් එක හදා ගන්න. දැන් මේ ඔයගලන්ට පේන විනාඩි 10කට පස්සේ විනාඩි 25ක් විතර හැඳි ගන්නකොට මෙන්න මේ පදමට තමයි මේක එන්නේ. ඉතින් ගින්දර ලිපේ අඩු ප්‍රමාණයෙන් තියා ගන්න. දැන් මේ ඔයගලන්ට පේන්නේ විනාඩි 40කට පස්සේ තාමත් මේකේ පදම ඇවිල්ලා නැහැ. දැන් ඔයගලන්ට පේනවා මේක ටික ටික වළඳින් ගැලවෙනවා. ඉතින් මේ වෙලාවෙදිත් මේකේ පදම ඇවිල්ලා නැහැ. මේක තවත් අපි අඩු ගින්දරේ ලිපේ හැඳි ගන්න ඕනේ. දැන් මෙන්න මේ විදියට එක ගුලියට මේක එනවා. ඉතින් දැන් මේ වෙලාවෙදි මේක පෑන් එකේ ඇලවෙන්නේ නැහැ. පෑන් එකෙන් ගැලවිලා එක ගුලියට එනවා. මෙන්න මේක තමයි දොඩොල් එකේ පදම. ඔයගලන්ට පේනවා තෙල් පෑදිලා තියෙනවා මම හදාගත්ත දොඩොල් එකේ. ඉතින් ටින් කළ කිරි එකතු කරලා මෙන්න මේ විදියට තෙල් පෑදෙනවා. ඉතින් ඔයගොල්ලෝ හොඳ ගෙදර නැවුම් පොල් කිරි කරගත්තොත් මීටත් වඩා මේ දොඩොල් එකෙන් තෙල් පෑදෙන්න ගන්නවා. ඉතින් මෙන්න මේක තමයි දොඩොල් එකේ හරිම පදම. මම මේක දැන් ලිපෙන් අයින්
අයින් කරගන්නවා. අයින් කරලා මම මේක ට්‍රේ එකට එකතු කරගන්නවා. ඉතින් ට්‍රේ එකට මම තෙල් බටර් මුකුත්ම ගාගත්තේ නැහැ. නිකම්ම ට්‍රේ එකට තමයි මම මේ දොදොල්ල එක එකතු කරගත්තේ. එකතු කරලා මේක අවශ්‍ය ගානට තුනී කරගන්න. කපාගත්ත කජු ටිකක් එකතු කරනවා. ඉතින් ඔයගලන්ට අවශ්‍ය නම් ඔයගලන්ට පුළුවන් කජු එකතු කරගන්න. දොදොල් එක හොඳින් නිවෙන්න දීලා කෑලි වලට කපා ගන්න. නැත්නම් දොදොල් එක කැඩෙන්න බලනවා. ඉතින් හරිම ලීසියෙන් හරිම රසට ඔයගලන්ට පුළුවන් මේ වගේ දොදොල් එකක් ගෙදරදී හදලා බලන්න. එහෙනම් ඉතින් හදලා ඔයගලන්ගේ වටිනා අදහස් අමතක නොකර අපිත් එක්ක බෙදා ගන්න කියලා කියනවා. මගේ වීඩියෝ එකට ඔයා කැමති නම් ලයික් එකක් දාන්න. මේ වගේ අලුත් වීඩියෝ එකකින් නැවතත් හමු වෙන්න. ඔයගලන්ට සුබ දවසක්.